Hi guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මට ගෙදර ඉඳන් අවුරුදු vlog එකක් ගේන්න බැරි වුණානේ. ඒ නිසා මම හිතුවා ඔයාලට කැම්පස් එකේ අවුරුදු vlog එකක් අරගෙන එනවා කියලා. ඉතින් සාමාන්‍ය කැම්පස් එකක ළමයි faculty wise ඊට පස්සේ faculty එකේ තියෙන departments වල ඊට පස්සේ කැම්පස් එකේ තියෙන එක societies වල අවුරුදු උත්සව තියෙනවා. අවුරුදු කාලෙට කැම්පස් එකේ අවුරුදු උත්සව ගොඩක් දකින්න පුළුවන්. ඉතින් අපේ ඩිපාර්ට්මන්ට් එකේ කියන්නේ ජියෝග්‍රැෆි ඩිපාර්ට්මන්ට් එකෙත් අවුරුදු උත්සවයක් වාර්ෂිකව තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඒකේ සංවිධාන කටයුතු හැම අවුරුද්දෙම පැවරෙන්නේ 3rd years වලට. ඉතින් මේ සැරේ ඒකේ සංවිධාන කටයුතු කරලා ලස්සනට අවුරුදු උත්සවය කළේ අපි. ඒ නිසා ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න. vlog එක ඉවර වෙනකන් අන්තිම වෙනකම්ම අනිවාර්යයෙන්ම බලන්න. මොකද මේ vlog එක fun vlog එකක් වෙයි. එසේ නම් අපි පිළිපෙළේ සාරිය සුබ මොහොතේ ආරම්භ කරමු. මයි තුන්වෙනිද තමයි අපේ අවුරුදු උත්සවය පැවැත්වුනේ. අපි ඩිපාර්ට්මන්ට් එකේ කිරි උතුරන චාරිත්‍ර ඊට පස්සේ කැම මේසේ චාරිත්‍ර වාරිත්‍ර ඒ ඔක්කොම කරලා තමයි ග්‍රවුන්ඩ් එකේ ඊට පස්සේ අවුරුදු උත්සව සහ ඒ තරඟ හැම එකක්ම තිබුණේ. ඔන්න ළමයි අපි ග්‍රවුන්ඩ් එකට ආවා. දැන් තමයි අපේ අවුරුදු උත්සවය හරියට ආරම්භ වෙන්න යන්නේ. ඉතින් අවුරුදු උත්සවයේ ඉස්සෙල්ලාම තරඟ වට දෙක සංවිධානය කරලා තිබ්බ අපේ ලෙක්චරර්ස්ලා වෙනුවෙන්. ආලියට ඇස් තැබීම සහ බැලුම් පිරීම කියන තරඟ දෙක. මේ තරඟ දෙකෙන් පස්සේ තමයි ළමයිගේ තරඟ සියල්ලම ආරම්භ වුනේ. ඉතින් මේ ලෙක්චරර්ස්ලාගේ තරඟ වලින් පස්සේ අපේ තරඟ ඔක්කොම ආරම්භ වුණා. හැබැයි ඒවටත් වෙනසක් නැතුව ලෙක්චරර්ස්ලායි අපි දෙකොල්ලම සහභාගී වුණා. දැනට මොකද හිතන්නේ රාජික්ෂා හරිම මුට්ටියට ඉන්නවා කියලා ඉන්නේ. ඔව්. ඒ අතරමැද අපේ සීනියර්ස් ලාගේ කියන්නේ 4th years ලාගේ ලස්සන ඩාන්ස් එකකුත් තිබ්බා. ඊට පස්සේ අලියට ඇසප තැබීම තරඟය ආරම්භ වුණා සහ කණාමුට්ටු විඳීමේ තරඟය දිගටම පැවැත්වුණා. ආසන්නයේම ශරණී අලියාගේ ඇහැ තිබ්බා. අපි බලමු ඊළඟ තරඟකරුවන් කොයි වගේ තරඟයක් චලනයට ලබා දෙයිද කියලා.
ඉතින් අපේ කණාමුට්ටු බිඳීමේ තරඟය මාරම ෆන්. ඒ වගේම හොඳ තරගයක් තිබ්බා. ඔයාලට මේක ඉස්සරහට බලා ගන්න පුළුවන්. කී දෙනෙක් ළඟට ඇවිල්ලා ඒක ඒ chance එක අත්හැරනවද කියලා. තරගය ලබාගත්ත බලමු කණාමුට්ටු බිඳලා තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද කියලා. මට හිතෙන්නේ තරගය වාසිය කරුණු කියලා තියෙන්නේ. මොකද තරගය උසත් මූල මිසුනේ මූල මිසුනේ සසිනි මේකෙන් පස්සේ ආරම්භ වුණේ හරි අමුතු තරගයක්. ඒ තමයි මඩු කඳ එල්ලී මාරිකෑව. මාත් පළවෙනි යථාර්ථය මේක දැක්කේ. ඊට පස්සේ බනිස් කෑම, හැන්දමත දෙහිගිරිය තබාගෙන යෑම, අන්දයට කිරි කෑම වගේ තරඟවලට තිබ්බා. One, two, three. අවම හරි. එකයි. මම හිතන්නේ ස්ථාන තුනම විනාඩියකට වඩා අඩු කළා කියලා. ඊට පස්සේ ජනකී ගායනා තරගය තමයි ආරම්භ වුණේ. ඉතින් මෙයා තමයි අපේ ජජ් විදියට හිටියේ. අන්තිමට එයාට ජනකීයක් ගායනා කරලා පෙන්වන්න වුණා. ඊට පස්සේ ආරම්භ වුණේ වතුර බැලුම් ඇල්ලීමේ තරඟය. මේක නම් කට්ටිය හොඳට නාගත් එක තමයි කරේ. කොහොමද පොළවේ ඉස්සරහට යන්න බෑ. පොළවේ ඉස්සරහට යන්න බෑ ළම එක ලයින් එකකට ඉන්න ඕනේ බලාගෙන ඉන්නේ. බැලුම් පිපුරු සතිය පටන් ගමු වෙලා. දෙකයි තුනයි. හරි. මේ තරගෙන් පස්සේ හොඳම ඇඳීමේ තරගය තමයි ආරම්භ වුණේ. මේකේ සම්පූර්ණ එක බලන්න දෙන්න තිබ්බනම් වටිනවා. හැබැයි මට චූටි කෑල්ලයි වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ අපේ ජූනියර්ස්ලා කියන්නේ සෙකන්ඩ් ඉයර්ස්ලාත් අපේ අවුරුදු උත්සවය ලස්සන කරන්න ලස්සන ඩාන්ස් එකක් ප්‍රසන්ට් කරා. මේවා අතරමැද රිෆ්‍රෙෂ්මන්ට් දුන්නා. ඊට පස්සේ තිබ්බ තරඟ වලට තෑගි දුන්නා. හැබැයි මට ඒව නම් වීඩියෝ කරගන්න හම්බුනේ නෑ. ඊට පස්සේ දවල් 12 මාරින් එකෙන් පස්සේ මේ වතුර බෝතලයට වතුර පිරවීමේ තරඟය, ඊට පස්සේ සංගීත තොප්පි තරඟය, මේ වගේ තරඟ ආරම්භ වුණා. ෆන් තරඟ ඔක්කොම වගේ තිබ්බේ හවස් වලට වෙන්න තමයි. මොකද කට්ටියට කම්මැලි හිතෙනවනේ මේ හවස් වලේ බෝරින් තරඟ තිබුණා. ඉතින් ඔය අතර වාරයේ සැඟවුණු තරඟ කිහිපයකුත් ක්‍රියාත්මක වුණා. සැඟවුණු මල, සැඟවුණු රට, සැඟවුණු අමුත්තා, ඊට පස්සේ බෝනි කඩනවා, ගස්ලබු ගෙඩිය යට ගණන් කිරි මොන්න ඔය වගේ තරඟවලටත් ක්‍රියාත්මක වුණා. හැබැයි ඒවා වීඩියෝස් මුකුත් මං ගාව නැහැ. ඊට පස්සේ හවස් වෙන්න වගේ බැලුන් ඩාන්ස් ආරම්භ වුණා. මේ අපේ සැඟවුණු අමුත්තා ඉතාමත් උත්සවයෙන් නටන වටේ ඉන්න කටට පොඩ නිරීක්ෂණය කරලා බලලා මේ අපි බලමු මේ අනුමාන කරමු.
ඉතින් අවුරුදු උත්සවයේ තරඟ 27ක් විතර තිබුණා. දැන් ඔයාලා බලනවා ඇති තරඟ 27ක් තිබිලා අයියේ ඒ තරඟ ඔක්කොගේම වීඩියෝස් නැත්තේ සහ මේ වීඩියෝ එකකවත් මම නැත්තේ කියලා. මොකද ළමයි මම ඕගනයිසින් කමිටි එකේ හිටියා සහ මම තමයි එතන ඔෆිස් එක බාරව හිටියේ. අර සැඟවුණු තරඟ ක්‍රියාත්මක කිරීම සහ ඊට පස්සේ ඇනවුන්සර්ස්ලාට අදාළ වෙලාවට ඇනවුන්ස්මන්ට් දෙන්න මේ හැම එකක්ම බාරව හිටියේ මම සහ මාත් එක්ක තව යාළුවෝ දෙතුන් දෙනෙක් හිටියා. ඉතින් ඒක නිසා මට හැම ඉවෙන්ට් එකක්ම වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. මම මොකද ඔෆිස් එකේ හැම වෙලේම ඉන්න ඕනේ නිසා. මම මේ පුළුවන් විදිහට තමයි ඔයාලට වීඩියෝ කරලා පෙන්වන්නේ සහ මේ තරඟ එකකවත් මාව දකින්නේ නැත්te ඒකයි. සතුටු පටන් ගන්න. හරි. 1යි 2යි 3යි. චිරණි අයින් වෙන්න. සතුටු අයින් වෙන්න. බලන්න ඉක්මනට කවුද බොන්නේ කියලා ඉක්මනට දීලා මෙතෙන්ට එන්න ඕනේ. ඔය විදිහට පටන් ගත්ත බීම් වටෙන් බීම් බොන තරගෙමකට ගොඩක් අය ආව. ඇත්තටම බීම තමයි ඇත්තේ කියලා හිතාගෙන. හැබැයි ඇත්තටම මේකට අපි දාලා තිබ්බේ වෙනි වර්ගයට. කට්ටියට බොන්න ගොඩක් අමාරු නා. ගොඩක් අය බිව්වේ නැහැ. හැබැයි තරග ජයග්‍රාහකයෝ දෙන්නෙක් හොයාගන්න අපිට පුළුවන් වුණා. ඉතින් මේ විදිහට ඔයාලා මේ අවුරුදු උත්සවයේ ලස්සනට දැක්කට මේක පිටිපස්සේ සංවිධානය කරන්න සීමිත පිරිසක් ලොකුවට මහන්සි වුණා. ග්‍රවුන්ඩ් එකට ඇප්‍රූවල් එක ගන්න තැනේ ඉඳලා හැම එකකටම ඇප්‍රූවල් ගන්න එක ඉන්විටේෂන් ඩොකියුමන්ට්ස් හදන එක මාරම ලස්සනට ඉවෙන්ට් ප්ලෑන් කරන එක ටයිමින් එක ඊට පස්සේ ඇනවුන්සින් ඊට පස්සේ උදේවරුවේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර වෙල්කම් ඩාන්ස් මේවා පිටිපස්සේ සීමිත පිරිසක් සෑහෙන ලොකු මහන්සියක් දරුවා. එයාලගේ මහන්සියේ ප්‍රතිඵලයෙන් තමයි මේ විදිහට ලස්සනට අවුරුදු උත්සවයේ තිබුණේ. ඉතින් මට හැමෝම මෙතනදී මතක් කරන්න බැරි නිසා මම මේකට වචනෙන් හරි උදව්වක් කරපු හැමෝටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඉතින් අවුරුදු උත්සවයේ අවසාන තරඟය උනේ පැණිබවරේ තරඟය. මේකෙන් පස්සේ අපි හවස 5 වෙද්දී අවුරුදු උත්සවය ඉවර කළා. රෑ වෙලා ඩිපාර්ට්මන්ට් එකේ පැදුරකුත් තියලා තමයි අපේ දවස ඉවර කරේ. ඉතින් මම හිතනවා එදා දවස සාර්ථක වුණා කියලා සහ හැමෝම අන්තිමේදී සතුටු වුණා කියලා. ඒ වගේම මම හිතනවා ඔයාලා vlog එක එන්ජොයි කරා කියලා. ඉතින් අමතක නොකර ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, subscribe කරලා නැත්නම් subscribe කරන්න.